හැමෝම සාදරයෙන් පිළිගන්නවා රෝසිංහල YouTube නාලිකාවෙන් කියන තවත් අලුත් වීඩියෝ එකකට. මම මේ සැරේත් ඔයාලට ගෙනාවේ ඔයාලගේ දැනුමට එකතු කරගන්න පුළුවන් විදිහේ දෙයක්. ඒ මොකද්ද කිව්වොත් රුමේනියාවේ ඉන්න ඔයාලට ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ඉන්නවද කියලා තමන්ම චෙක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි යමු ඒක කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ හෝ වේවා ලැප්ටොප් එකේ වේවා අපි උදාහරණයක් ෆෝන් එක කියලා මොකක්ම හරි වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා මෙතන ටයිප් කරන්න ඔයාලා CNAS Casa Nacional de Asigurari de Sanidade කියන්නේ National Health Insurance House කියන අදහස. ඉතින් මෙන්න මෙතනදී මෙන්න මේක නෙමෙයි ඊට පස්සේ චුට්ටක් ඔයාලා පල්ලෙහාට ගියොත් මෙන්න මේ තියෙන්නේ SIUI. ඔයාලට ඉතින් මේකම සර්ච් කරන්න පුළුවන් SIUI කියලා සර්ච් කරත් මේක උඩින් එනවා. ඉතින් මෙන්න මෙතන ඔයාලා බලාගත්ත හැකි insurance status check. මෙන්න මේක ඇතුළට ඔයාලට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙනේවි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ මෙතන පේනව නේද ගාලා තියෙන health insurance information platform. ඊට පස්සේ enter CNP මෙහෙ නම් මේකට කියන්නේ චිනෙප කියලා. චිනෙප එක ඔයාලගේ identity card එකේ තියෙනවා චිනෙප කියලා ලියලා මම මෙතනින් ෆොටෝ එකක් දාලා ඔයාලට පෙන්නන්න. උඩින් ඒක බලාගෙන ඔයාලගේ identity number එක මෙතන type කරන්න. ඊට පස්සේ මේක මෙහෙම තියන්න මේක auto generate වෙන එකක්. ඒ කියන්නේ මේ CNP නම්බරෙන් auto generate වෙනවා මෙන්න මේක. ඒක එහෙමම තියලා මෙතන verification number. ඒ කියන්නේ මේ මෙතනින් ඔයාලට ටිකක් අඳුරු කරලා වගේ පෙන්නන්නේ අන්න ඒකම මෙතන type කරන්න. හරි. ඔන්න ඊට පස්සේ මෙතනට auto code එකක් generate වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන යටින් ඔයාලට පේනවා ඇති the web service returned the following message. ඔන්න ඊට පස්සේ ඔයාලගේ health insurance එක ගැන details ටික මෙතනින් පේනවා. the selected person is insured. කියන්නේ මේ ID card holder කියන්නේ මේ identity තියෙන පුද්ගලයා insurance කරලා තියෙන්නේ. ඒක date of registration with the family doctor. කියන්නේ ෆැමිලි ඩොක්ටර් ළඟ රෙජිස්ටර් කරපු ඩේට් එක තමයි මෙතන එන්නේ. දැන් මම මේ දාලා තියෙන්නේ මගේ ඩෙන්ටිටි කාඩ් එක. එතකොට මෙතන මාව රෙජිස්ටර් කරපු දිනය මෙන්න මෙතන මෙහෙම පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා the person does not have a card issued. කියන්නේ ඔයාලා හැමෝම දන්නවා මේ හැමෝටම ඉන්ෂුරන්ස් කාඩ් එකක් ඉෂුව කරනවා. මෙහි ඇයි ඉතින් ඒ කාඩ් එක මට ඉෂුව කරලා නැහැ කියලා තමයි මෙන්න මෙතනින් පෙන්නන්නේ. හරි ඔන්න එහෙනම් ඔය විදිහට තමා ඔයාලගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක කියන්නේ සෞඛ්‍ය රක්ෂණය මෙහෙ චෙක් කරගන්නේ. දැන් බැරි වෙලාවත් ඔයාට ડોක්ටර් කෙනෙක් ෆැමිලි ડોක්ටර් කෙනෙක් එහෙම නැතිනම් ඔයාලා රෙජිස්ටර් කරලා නැත්නම් මෙතන not registered හරි ඒ වගේ මොකක් හරි මේ විදිහ නැතුව ඒක කියලා ඔයාලට පෙන්නුම් කරයි. ඔයාලට ડોක්ටර් කෙනෙක් නැහැ හරි එහෙම මොකක් හරි මොනියම දෙයක් මෙතන පෙන්නාවි. ඉතින් මං හිතනවා මේ දේ ඔයාලා නොදන්න දෙයක් වෙන්නේ නැති කියලා. ඉතින් ෆැමිලි ડોක්ටර් කෙනෙක් ඉන්නවද නැද්ද කියලා මේකට ගිහිල්ලා ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි රුමේනියන් ලැන්ග්වේජ් පාඩමකින් ආයෙත් පාරක් හම්බෙමු. එහෙනම් thank you ස්තුතියි Mulțumesc. See you in next lesson.